හැමෝම සාදරයෙන් පිළිගන්නවා ඩීන් පෝස්ට් YouTube channel එකට. අද ඔයාලට ගෙන තියෙන වීඩියෝ එක තමයි Facebook monetization ගැන. අපි බලමු ඔයාලගේ ඒ කියන්නේ ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි Facebook එකේ CM tool එක කොහොමද ගන්න කියලා. ගොඩක් කට්ටිය දන්නේ මේක කොහොමද කරන්න කියලා. සමහර කට්ටියට මේක ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ සමහර account වලට මේක ගොඩක් ඒවාට ඇවිල්ලා තින්නේ. ඔයාලා සමහර කට්ටිය දන්නේ නැහැ කොහොමද Facebook එකෙන් මේ දවස්වල මේ යන ට්‍රෙන්ඩ් එක තමයි Facebook වලින් සල්ලි හොයන්න ඕනේ. කියන්නේ මේ මොනිටයිස් කරගන්න පුළුවන් YouTube channel වගේම තමයි ඔයාලගේ තියෙන YouTube channel එක මොනිටයිස් කරා වගේ තමයි Facebook එකත් මොනිටයිසේෂන් කරගන්න පුළුවන්. මේක මේ අපිට එකපාර මේ අර YouTube වල වගේ මේ අපිට මේ එකපාර කරගන්න බෑ. Facebook එකෙන් පුළුවන්. ඒ කියන්නේ මේකේ තියෙනවා එක එක අපිට ටාස්ක් වගේක් ඒක කම්ප්ලීට් කරන්න තියෙන්නේ. ඊට පස්සේ තමයි මේකේ මේ FB එකෙන්ම අපිට මේක CM tool එක දෙන්නේ. YouTube වගේ අපිට ගන්න බෑ ඇප්ලයි කරලා. කොපිරයිට් නැතුව හරියට ඔයාලා වීඩියෝ ටික දාන එකත් දිගටම මේ ඔයාලට මේක ගන්න පුළුවන්. ඔයාලට ගන්න තියෙන්නේ මුලින්ම ඔයාලා Facebook account එකක් හදාගන්න. ඊට පස්සේ හදාගෙන ඔයාලා page එකක් හදාගන්න. ඔයාලගේ තියෙන profile එක උනත් page එකක් කරගන්න පුළුවන්. මේ තියෙන එකත් මේක මේ profile එකක් page එකක් නෙවෙයි. ඊට පස්සේ ඔයාලට කරගන්න තියෙන්නේ ඔයාලා මේක reels upload කරන්න. හරිද? ඊට පස්සේ reel upload කරලා ඔයාලගේ ෆොටෝ උනත් දාන්න පුළුවන්. ඔයාලා තියෙන එකක් නම් කවන්නේ. සාමාන්‍යයෙන් මේක ගන්න ඕන ඔයාලා followsලා 10000ක් complete කරන්න ඕන. ගොඩක් කට්ටියට නම් followsලා මේ 1k 2k 5k ඔය වගේ ඇවිල්ලා ඒත් සමහර කට්ටියට මේ 10000 followsලා පැන්නුවට පස්සේ ඇවිල්ලා තින්නේ මේක. ඒ ගොඩක් කට්ටියගේ මේ එක එක අර ඒ කියන්නේ ඒකේ notify me කියලා එකක් accept කරන්න තියෙනවා. ඒක accept කරාට පස්සේ තමයි එන්නේ. කියන්නේ ගොඩක් කට්ටිය එක කරලා තියෙන්නේ කලින් කරොත් තමයි ටිකක් කල් යන්නේ. මේ ඔයාලා කරන්න තියෙන්නේ මම පෙන්නන්නම් කොහොමද කරන්න කියලා. අපි බලමු කොහොමද Facebook එකෙන් සල්ලි එන විදිහට අපි account එක හදාගන්නේ කියලා. ඔයාලා මෙතන මේ Facebook එකට ආවට පස්සේ මෙතන ඉන්න මේ analyze වලට ආවට පස්සේ ඔයාලගේ profile එකේ හරි page එකේ හරි ගමන්නේ. ඔයාලා මෙතන ඉන්න මේ monetization වලට ප්‍රධාන මෙතෙන්ට ඇවිල්ලා ඔයාලා එන්න මෙතන monetization වලට මම එතෙන්ට යනවා. එතෙන්ට ගියාට පස්සේ ඔයාලා මේ විදිහට එකක් බලා ගන්න පුළුවන්. මේ CM ඇවිල්ලා තියෙන කට්ටියගේ මේක පෙන්නනවා මෙතන උඩින් content monetization කියලා මෙතන setup කියලා එකක් එනවා. active හරි setup කියලා හරි. ඒක ඔයාලා හදාගත්තට පස්සේ ඔයාලට මේක හදා ගන්න පුළුවන්. මම පෙන්නන්නේ කොහොමද මේක මේ කියන්නේ ඔයාලා එක ගන්න කොහොමද කරන්න ඕන කියලා. මෙතන තියෙනවා invert only කියලා content monetization. ඔයාලගේ මේක මෙතන නැත්තම් සමහර කට්ටියගේ මේක මේ හරිය නෑ. ඔයාලා Facebook ඔයාලගේ app එක update කරගන්න. ඒතර මේක හරියනවා. මම කොහොමද කරන්න කියලා කියන්නම්. ඔයාලා මෙතෙන්ට යන්න. එතෙන්ට ගියාට පස්සේ මෙතන දාලා තියෙනවා guys මේ notification remember set කියලා. ඒ කියන්නේ මම මෙතන notify මේක දීලා තියෙන්නේ. ඔයාලගේ මෙන්න මෙතෙන්ට ආවට පස්සේ අප්ඩේට් කරලා හරි මෙතෙන්ට යන්න. මෙතෙන්ට ගියාට පස්සේ මේක ටච් කරලා ඔයාලා මේ හරිය කියලා මෙතනින් දෙන්න. මෙතන තියෙනවා notify me කියලා මේ අට හරියෙන් තියෙන්නේ. මේ හරියට එනවා එක ඔප්ෂන් එකක්. ඒක දෙන්න. නිල් පාටින් තියෙන්නේ මෙන්න මේ වගේ. නිල් මේ වගේ පාට මේ හරින් තියෙනවා. එන්න ඒක දෙන්න. ඒක දුන්නාට පස්සේ ඔයාලා එක දෙන්න ඉස්සෙල්ලා හොඳට මතක තියාගන්න ඔයාලගේ followsලා අඩුම මේ 1k වලින් උඩවත් ඉන්න ඕන. සාමාන්‍යයෙන් හොඳ reach එකකුත් තියෙන්න ඕන. තව දෙයක් තමයි ඔයාලට මේකේ ටාස්ක් වගේක් කම්ප්ලීට් කරන්න තියෙනවා. ඒක කම්ප්ලීට් කරාට පස්සේ තමයි මේක ඔයාලට ගන්න පුළුවන්. ඔයාලා එකපාරම ඇප්ලයි කරන්න බෑ. මගේ මේ page එකේ හොඳ reach එකක් තියෙනවා. මම මේක ඇප්ලයි කරලා දින්නේ මේක ළඟදිම එයි. මේ තියෙන්නේ last 28යි. ඒ කියන්නේ අන්තිම දවස් 28 මිලියන 2.3ක් views තියෙනවා. ඒ කියන්නේ හොඳ rate එකක් මේක. ආයේ engagement එක 36000ක් වගේ තියෙනවා. මෙතනින් තමයි ඔයාලගේ earning එක පෙන්නන්නේ. තාම මේක monetization නැති නිසා මෙතන පෙන්නන්නේ නැහැ. ඔයාලා තේ විදියට කරලා monetization කරගන්න එකපාර apply කරන්න එපා. අඩුම followers ලා ටිකක් තියාගෙන ඉන්න. මේ තියෙන ආව followers ලා ටිකේ දවස් ටිකට ඔයාලා මෙතනින් යන මේ weekly process කියන එකට එතෙන් ටිකට පස්සේ ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් monetization තාම නැහැ. මොකද මම කියලා දෙන්නේ මේ විදිහට apply කරගන්න විදිහ ගැන. ඔයාලා මෙතනින් යන්න weekly process එකට එතනින් ගිහලා guys ඔයාලා මෙන්න මේ ටික අනිවාර්යෙන් complete කරන්න. මට මේ සතිය මේ ටික කරන්න බැරුණා. මම මේ සතිය මේක කරනවා. මොකද අද සන්දේ ඉඳලා ආයෙ අප්ඩේට් වෙන නිසා. ඔයාලා මෙතන බලන්න ඕන. මෙතන තියෙනවා notifications එක. ඒ කියන්නේ මේක පටන් ගන්න මම තාම නැහැ. ඔයාලා මෙතනින් තියෙනවා create new public post. මෙතන තියෙනවා 16ක් complete කරන්න ඕනේ. ඒ කියන්නේ public post ගැන මොනවා හරි ඔයාලා දාන post එකක් ඔයාලගේ page එක අනුව ඔයාලා post 16ක් දාන්න ඕන. සතියක් ඇතුළත. ඒ කියන්නේ ඒකේ මේ task එක complete කරලා මේක complete කරලා තමයි මේක මේ monetization එකේ ඉන්නේ. අර වගේ එකපාර දෙන්නේ නැහැ. මෙතන තියෙනවා create new public reels. ඒ කියන්නේ මෙතනින් දාන්න ඔයාලා වීඩියෝ 13ක් දාන්න ඕන. මෙතන තියෙනවා create new stories 7ක්. ඒ කියන්නේ උඩින් අර දාන්නේ අර WhatsApp එකේ status දානවා වගේ මෙතන story ටිකක් දාන්න තියෙන්නේ. ඊට පල්ලෙන් තියෙනවා reply to 44යි comment. ඒ කියන්නේ
කමෙන්ට් 44කට ඔයාලා රිප්ලයි කරන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඔයාලා වීඩියෝ එකට කමෙන්ට් වලට ඔයාලා රිප්ලයි එකක් දෙන්න. අඩුම හાર્ට් රියැක්ෂන් එකක් හරි ලයික් එකක් හරි දාන්න යන්න රිප්ලයි වලට කියලා. එතකොට ඒකත් කම්ප්ලීට් වෙනවා. මේ ටික ඔයාලා දවස් ගානේ කරන්න. මේකේ තියෙන ටික. ඊට පස්සේ අචීව්මන්ට් මෙන්න මේවා ගන්න පුළුවන්. මේ ටික ගත්තාට පස්සේ තමයි ඔයාලගේ මේකේ කම්ප්ලීට් වෙන්නේ. ඉච්චරයි ඔයාලට කරන්න තියෙන්නේ. ඒ ටික කරගත්තාට පස්සේ ඔයාලගේ මේ ඔයාලා අනිවාර්යයෙන්ම සතියේ ටික එකපාරක් ඔක්කොම කම්ප්ලීට් කරගන්න. සතියේ දවස් 2-3ක් ඇතුළත ඒ ටික කරගන්න. මේ එකපාර ඔයාලා දවසකට 2-3ක් එහෙම දානවනේ ඒත් හොඳයි. පෝස්ට් දවසකට 2-3ක් දාන්න. ඒතකොට දවස් 3-4ක් යනකොට ඒ ටික කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ෆලෝස්ලා ගන්නත් හරිනම් මේකේ තියෙනවා තව මේ වීක්ලි ප්‍රොසෙස් එකක්. මෙන්න මේ හරියට ගියාම මෙන්න මේක එබුවට පස්සේ මේ මගේ මෙහෙම ඉන්නේ මේ මෙතන වෙන කට්ටිය වෙන මැසේජ් එකක් ඉන්නේ. මම මෙතන ඉන්නේ මේකේ මේක මම ඇප්ලයි කරපු නිසා මෙතන තියෙනවා තව මේ ෆලෝස්ලා 10යි එහෙම තව මේ ඔප්ෂන් එකක් තියෙනවා. මම ඒක පෙන්වන්න දෙන්නේ මොකද ඇප්ලයි කරලා තියෙන නිසා. ඔයාලා ඒ ටික කම්ප්ලීට් කරාට පස්සේ තමයි මේක ඇප්ලයි කරන්න ඕන. නැත්නම් එකපාර කරන්න යන්න එපා. ෆලෝස්ලා 10,000ක් තියෙන කට්ටියට එහෙම කරන්න පුළුවන්. නැත්නම් නොටිෆයි මේක දෙන්නත් පුළුවන්. ඒක කලින්ම දෙන්න ඕන මේ සාමාන්‍යයෙන් ෆලෝස්ලා 10,000න් උඩ වගේ ගියාම දෙන්න. මොකද account එක හදපුව ගම දෙන්නවා සමහර කට්ටිය ඉක්මනට අර සල්ලි හොන්න ඕන කියන නිසා ඉක්මනට ඒක දෙනවා. එහෙම දුන්නාට වැඩක් නැහැ. මොකද ඔයාලගේ මේ රීල්ස් එහෙම දාලා තියෙන්න ඕන. මොකද හොඳ රීච් එකක් තිබ්බොත් විතරයි හම්බෙන්නේ. මේව දෙක නම් වැඩක් නැහැ. මේක අපිට සපෝට් නැහැ. මේක වෙලාවකට ගන්න පුළුවන්. මේ මොනිටයිසේෂන් එක වැදගත්. ඒ නාද වීඩියෝ එක බලලා ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න හිටින් හොඳයි නම් ඊළඟ වීඩියෝ එකේ කතා කරමු කොහොමද හරියට පේජ් එකක් හදන්නේ, කොහොමද වීඩියෝ දාන්නේ, කොහොමද views යන විදිහට දාන්නේ, CM tool එක කොහොමද ගන්නෙ ඔක්කොම කතා කරමු. ඔයාලා දන්නේ නැති කට්ටිය ඉන්නවනේ ෂෙයා කරන්න. කොහොමද මේක කරගන්නේ කියලා මට කියලා දුන්න. දන්නේ නැති කට්ටිය ඉන්නවනේ වීඩියෝ එක අපහල දෙයක් තියෙනවනේ මැසේජ් එකක් දාන්න මම පල්ලෙහාන් නම්බරේ දාලා තියන්නම්. දැන් අදට වීඩියෝ එක නවත්තනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් හැමෝම subscribe කරලා channel එක bell එක all දාලා තියාගන්න. එහෙනම් අදට යනවා හැමෝටම ජය ජය වේවා.